සම්පූර්ණයෙන්ම මුහුද මැද රූගත කළ චිත්‍රපටයක්. මිලියන් නොමැතිව නළුවන් පමණක් සිටින ලංකාවේ එක් චිත්‍රපටයක්. කුණාටු සුලි සුළං මැද මහා සාගරයේ ගොඩ නැගෙන දරුණුම රාසජනක කතාවක්. අද කුවේට්වල ඉඳන් මේ වීඩියෝ එක පටිගත කරන දවස 2025 නොවැම්බර් මාස 21 වන සිකුරාදා. ඉතින් අද දින සිට අපේ රටේ සිනමා ශාලාවල් වල තිරගත වීම ආරම්භ කළා තවත් එක් සුවිශේෂිතම සිංහල චිත්‍රපටයක්. ෆිල්ම් එක තමයි ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කරපු අරුණ ජයවර්ධන විසින් තිරපිටපත ලියලා අධ්‍යක්ෂණය කළ මාරියා සිංහල චිත්‍රපටය. ඉතින් මේ ෆිල්ම් එක ඇත්තටම කාරණා දෙකක් හින්දා අති විශේෂයි. එකක් තමයි සම්පූර්ණයෙන්ම වාගේ මුහුද මැද තමයි රූගත කිරීම සිදු කරලා තියෙන්නේ. එහෙම කරපු පළමුවන සිංහල චිත්‍රපටය. ඉතින් ලෝක මට්ටමේ සිනමාව තුළදී නම් අපි දැකලා තියෙනවා ඕෂන් මූවීස් ගණනාවක්. ඒ බොහෝ චිත්‍රපටත් රූගත කරලා තියෙන්නේ ඇත්තටම ස්ටූඩියෝස් වල. ඒ අතින් ඔන්න විශේෂ වෙනවා මාරියා කියන්නේ සම්පූර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ. නැවතත් මම කියනවා මුහුද මැද. ඉතින් ඒ වගේම අනෙක් විශේෂ වෙන කාරණාව තමයි මිලියන් නොමැතිව නළුවන් පමණක් සිටින සිංහල ෆිල්ම් එකක්. එහෙම චිත්‍රපට දෙක තුනක් තිබිලා තියෙනවා. එකක් තමයි මම දන්න පරිදි හරලක්ෂය සිනමාපටය. එම ෆිල්ම් එකේ ඇත්තටම මිලියන් නැහැ නළුවන් පමණයි. ඉතින් ඔබත් දන්නව නම් තව එහෙම සිංහල චිත්‍රපට තියෙනවද කියලා මිලියන් නොමැතිව නළුවන් පමණක් සිටින කරුණා කරලා අපේ දැනගැනීම පිණිසත් හැමෝගෙම දැනගැනීම පිණිස සටහනක් තබන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. හොඳයි ඉතින් මේ මාරියා චිත්‍රපටය දීවර බෝට්ටුවක් ආශ්‍රිතව ගොඩනැගෙන දීවරයින් 6 දෙනෙක් වටා ගෙතුණු කතාවක්. දීවරයින් 6 දෙනෙක් ඉන්නවා. තවත් එක් ආගන්තුක තරුණයෙකුත් මේ චිත්‍රපටයේ කතාවට සම්බන්ධ වෙනවා. ඉතින් චිත්‍රපටයේ කැමරාකරණය චන්න දේශප්‍රිය විසින් සිදු කරලා තියෙන්නේ. සංගීතයේ චින්තක ජයකොඩි, ඒ වගේම සංස්කරණය ඩිලන්ත පෙරේරා කරලා තියෙන්නේ. කාස්ට් එක ගත්තොත් අති දක්ෂින් ඉන්නේ. ඉතින් කියන්න දෙයක් නැහැ. මහේන්ද්‍ර පෙරේරා, ඒමල් රණසිංහ, අශාන් ඩයස්, එතකොට ප්‍රියන්ත සිරිකුමාර, තව සුරන් දසනායක, ඒ වගේම දර්ශන් ධර්මරාජ්ගේ අවසාන ෆිල්ම් එකක් වෙන්න පුළුවන්. ඔහු රඟපාපු මන් දන්නේ ඒක හරිද වැරදිද කියලා එයත් ඔබ නිවැරදි කරන්න කවුරුන් හෝ දන්නවා නම්. ඉතින් මුහුද මැද ඒ ජීවිතවල අභ්‍යන්තර ගැටුම්, ඒ දීවරයින්ගේ අභ්‍යන්තර ගැටුම්, ඒ වගේම සාගරයේ භීෂණය, ඔවුන්ගේ ජීවිත බිලිගන්නා රහස්, සියල්ල අන්තර්ගත ත්‍රාසජනක ෆිල්ම් එකක්. ත්‍රිලර් ෆිල්ම් එකක් පැහැදිලිවම මේ මාරියා කියන්නේ. ඉතින් පිළිගත් අන්තර්ජාතික සිනමා සම්මාන වෙලවල් කිහිපයක් නියෝජනය කරපු චිත්‍රපටයක්. සම්මානිත වුණා එම සම්මාන වෙලවල් වලදී. එහෙම චිත්‍රපටයක් අරුණ ජයවර්ධනගේ වටිනාම සිනමා කෘතියක් තමයි මේ මාරියා කියන්නේ. ඉතින් ඇත්තටම මේ ෆිල්ම් එක හරිම රිස්ක් එකක් අරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. ඔබට චිත්‍රපටය බලනකොට ඔය ට්‍රේලර් වලදී පවා දකින්නට පුළුවන් වේවි අනිවාර්යෙන්ම මුහුද යට දර්ශන, ඒ වගේම පිහිනුම් දර්ශන, කොයිතරම් මේ නළුවන් රිස්ක් එකක් අරන් තියනවද රඟපාද්දී. ඒක බලා ගන්න පුළුවන් සිනමා ශාලාවට ගිහිල්ලා පුළුල් තිරේ මත මේ චිත්‍රපටය නැරඹීමෙන්. ඉතින් බලන්න හැමෝටම ආරාධනා කරනවා ගිහිල්ලා අපේ රටේ සිනමා ශාලාව තුළ මේ අත්දැකීම විඳගන්න. නැවතත් කියන්නේ මේක රාසජනක චිත්‍රපටයක්, ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් 2025 අවුරුද්ද කියන්නේ අපේ රටේ සිනමාවේ මාරම පිපිදීමක් ඇති වුණු කාලයක් නේද? ඉතින් ඒකට හේතු තමයි සානරීය විවිධත්වය සහ ගුණාත්මක බවින් පිරුණු චිත්‍රපට නිර්මාණය වෙලා ඒවා තිරගත වුණා මේ 2025 වසරේ. ඉතින් තවත් එක් චිත්‍රපටයක් තමයි, විශිෂ්ට සිනමා කෘතියක් තමයි අනිවාර්යෙන්ම මාරියා කියන්නේ.